සමහරු ඉන්නවා ඔයාට මුණ ගැහිලා තියෙනවද දන්නේ නැහැ. තමන් බලාපොරොත්තු වෙන ආදරය තමන්ට වඩා වෙන කෙනෙක්ට ලැබෙනකොට ඒකට දුක් අඳෝන ගයන. එහෙම අය හම්බෙලා තියෙනවා. අපු ඕන තරම්. ඕන තරම්. මෙතන එක්කෙනෙක් ඉන්නවා. අම්මා වැඩිපුර අක්කට ආදරය කරනකොට මල්ලිත් එක්ක එකතු වෙලා පඩිපෙළේ කවි කියන ආදිත්‍යයා. මොකද්ද මේ ප්‍රශ්නේ ආදර ප්‍රශ්නේ? එහෙම එකක් නෙමෙයි. ඒ කියන්නේ මම මීට වැඩිය පොඩි කාලේ කියන්නේ මගේ මල්ලිගේ කියන්නේ ඒජ් එකේ පරතරය ගොඩක් පොඩි. ඒ කියන්නේ අවුරුදු 2ක් වගේ. ඒතකොට අක්කගේ මල්ලිගේ අවුරුදු 5ක් වගේ. එතකොට මමයි අක්කයි අවුරුදු 3ක්. ඉස්සර ඉතින් අම්මේ ගොඩක් ඉතින් අක්කිත් එක්කනේ ඉතින් ඉන්නේ. ඒ කියන්නේ මන් දන්නේ මං හිතන්නේ අක්කත් එක්ක තමයි වැඩිම ඉන්නේ. එතකොට අර අපිට නිකන් දැනෙනවා නිකන් අපි ඔක්කොම වෙනවා වගේ. ඉතින් මල්ලි මමයි කවි කියනවා. ඒ කියන්නේ අර නිකන් මේ අම්මා වශියක් දීලා හැමම කියලා අක්ක වශියක් දීලා අම්මට ඒකයි අම්මා වැඩියෙන් අක්කට ආදරේ කියලා කියනවා. ඉතින් හැබැයි දැන් එහෙම නෑ. ඉස්සර ඉතින් අම්මේ කොන් කරන්න එපා අම්මේ හොඳේ. සතසින් පිරි අවුරුදු සිරි හිත පිරෙන්න බඩු ගන්න ඔබත් අදම සතසට එන්න. ලංකා සතස ජාතියේ මිල තීරක. මරු වචන කිව්වේ. නියමයි. මේ අම්මා පොඩ්ඩක් එන්න. චුට්ටක් එන්න දුවල එන්න. මේ එන්න එහෙම බෑ. කවියක් කියන්න ඕනේ මෙතන. මේ එන්න ටක් ගාලා එන්නකෝ. ළඟට යන්න. උඩට එන්න අම්මා. අම්මා නික අක්කා වගේ. ඔව්. මේ මයික් එකක් දෙන්න බඩි මම මේ මයික් එක පොඩ්ඩක් ගන්නවා. ඇයි අම්මේ දරුවෝ කොන් කරන්නේ? අල්ල ගන්නකෝ. ඇයි මෙයාට කවි කියන්න ඕනේ? ඔයාම මට කියන්න. ඒක ඉතින් ඒ කාලේ. තව ප්‍රශ්න අහලා ඉවර කරන්න ඇයි මේ මොනේ කියලා? නෑ දැන් අපි කතා කරලා ඉවරයි. ගෙදරදී අපි කතා කරා. කතා කළාද? ඉවර කරගත්තා. ඉවර කරගත්තා. හරි එහෙනම් ආපු වෙලාවේ මේ ආදිත්‍ය ගැන වචනයක් කියන්නකෝ. මේ ජනප්‍රිය තරුවක් බවට පත් වෙනවා කොහොමද ජීවිතය? ඇය ගෙදරට ගෙන ආපු අපෝරත්වය ආඩම්බරය අම්මගේ ඇස්සල කඳු. කොන් කරන්නේ ඒත් විශේෂයක් වෙලා නෑ ආදිත්‍ය. එකයි කොන් කරන්නේ අර කට්ටියවත් මෙයා ජනප්‍රිය වුණා කියලා. හොඳයි අපි ආදරේ ස්තුතියි කියනවා ආවට.